හරි අයබෝස් සුබ දවසක් අද අපේ මාතෘකාව තමයි මේ අලුත් අන්තරය අලුතෙන් හදාගෙන තියෙන මේ චූටි අන්තරයක හරි අන්නේ චූටි අන්තරයකට මේ විහිළු අර මල් වාහනේ අර කලින් බැසිල් රාජපක්ෂ කියලා කිව්වා දැන් නේද අයිතිකාරයෙක් නැහැ ඒ අර ඔය අරගලේ කාලේ ගිනි තිබ්බා අන්නේ ගිනි තියපු මන්දිරයට ඇතුළ බලෙන් ඇතුළ වෙලා දැන් ඒක අත්පත් කරගෙන එතන උයාගෙන කනවා බොනවා ඩාන්ස් කරනවා කට් අවුට් ගහගෙන ඉන්නවා සරසලා තියනවා ලෝකනේ රටේ දේවල් කරනවා ඉතින් ඔය ගැන තමයි කතා කරන්නේ විහිළුවක් කළා තියෙන්නේ දැන් මේ අන්තරේ දැන් අද දැන් ටිකට කලින් මම නිවුස් වල දැක්කා ඔය කියන විදිහට නම් ඔක අර සැබෑ අන්තරේ නෙමෙයි අපි දන්නවා අර අන්තර් විශ්වවිද්‍යාල ඉස්ලාම මණ්ඩලයේ අන්තරේ කියන එක සාමාන්‍යයෙන් බහුතරයක් තියෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය තියෙන පෙරටුගාමිනා තියෙන ඒගොල්ලෝ පාලනය කරන්නේ ජීපී කරත් වඩා හරි ජීපී කර සම්බන්ධ වෙන කට්ටියක් ඉන්නවා එතකොට දැන් ගොඩ දෙනෙක් දැන් කියනවා ඒක පෙරටුගාමියකට සම්බන්ධ අන්තරේ නෙමෙයි විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික කරගෙන මොරටු විශ්වවිද්‍යාලය ඔය කට්ටියක් එකතු වෙලා ගොඩක් වෙලාවට දැන් ඔය කියන්නේ මේ මාලිමාවට සම්බන්ධ නැත්තම් JVP එකට සම්බන්ධ කට්ටියක් වෙනම අන්තරේ කියලා අලුත් කට්ටියක් හදාගෙන අලුත් කණ්ඩායමක් හදාගෙන ඔය වැඩේ කළා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හරහා දැන් මේ පවතින ආණ්ඩුවටත් පොඩි පහරක් එල්ල කරනවා විපක්ෂයේ කට්ටිය. ඉතින් කොහොම හරි දැන් මේක විහිළුවක් කියලානේ තියෙන්නේ. අපි දැක්කා එදා ඒගොල්ලෝ ඇතුල් වෙච්ච දවසේ එතනට කට්ටිය මම හිතන්නේ 100ක් විතර එන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා අන්තරේ කරන ඔය උද්ඝෝෂණ වලට පිකටින් වලට 100ක් නෙමෙයි විශාල සංඛ්‍යාවක් එනවා. අපි දැකලා තියෙනවා ඉතින් අන්තරේ අද ඊයේ නෙමෙයිනේ පිකටින් කරන්නේ පාර කෑ ගහන්නේ කරන්නේ අද ඊයේ නෙමෙයිනේ. අපි දැකලා තියෙනවා හරි සමහර 500ක් 600ක් 1000ක් දහස් ගණන් සමාජලාවට එනවා. පොලිසියට හමුදාව දාලා සමහර කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන තත්ත්වවල තමයි එහෙම එන්නේ. දැන් මේකේ 100ක් විතර කට්ටිය එනවා. පොලිසියෙන් ඊට පස්සේ එතනට ඇවිල්ලා පොලිසියෙන් 3-4 දෙනෙක් ඇවිල්ලා බැරිය එකක් දාලා තියෙනවා. යන්න එපා කියනවා. ඊට පස්සේ මේගොල්ලෝ බැරිය එක තල්ලු කරන් යනවා. පොලිසිය කට්ටියත් අයින් කරන් ඇතුළට කඩාගෙන යනවා. ගිහිල්ලා අත්පත් කරගන්නවා. වොයිස් කට් දෙනවා. දැන් අද මම දැක්කා කනවා බොනවා උයනවා කනවා බොනවා ඔක්කොම කරනවා. අර මේ වැඩ ගොඩයි. ඒක නිකන් ඒක දැක්කාම දැන් ගොඩ දෙනෙක් ඒක ජෝක් එකක් විදිහට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල Facebook වලින් අපි දැක්කා ඒක ගැන වීඩියෝස් එහෙම ෂෙයා වෙනවා. ගොඩ දෙනෙක් ඒකට විහිළු කරලා නිකන් අපි අර කින්ඩිය දානවා කියන්නේ විහිළු කරලා කමෙන්ට්ස් දාලා තිබ්බේ. ඒ හරහා දැන් ඒක ලොකු විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් එතනත් ඒගොල්ලොත් කියන්නේ මේක පවර ගන්න රජයට පවර ගන්න. එතකොට රජය පවර ගන්න මේ ඇත්තටම මේ රජයේ දීපලක් දැන් ඒක මේ විශ්වවිද්‍යාලවල ඔය හොස්ටල් වල තියෙන ඉඩකඩ පහසුකම් වලට විසඳුමක් විදියට දෙන්න නැත්නම් වෙනත් මොකක් හරි ඵලදායක කටයුත්තකට මිනිස්සුන්ට බාර දෙන්න වගේ එහෙම එකක් තමයි කියන්නේ. හරිද? හැබැයි දැන් අපි ඉතිහාසය අරන් බලුවොත් එහෙම අන්තරය ඇත්තටම අන්තරය කියන කට්ටිය ඒගොල්ලෝ පෝස්ටර් ගහනවා වෙන්න පුළුවන් කට් අවුට් ගහනවා වෙන්න පුළුවන් පිකටින් කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ ඉල්ලීම් දිනා ගන්න හදන්නේ මෙහෙමනේ. දියව් දීපියව් අරක දියව් මේක දීපියව් කරපියව් ස්ථාපිත කරපියව් අහෝසි කරපියව් එහෙම කියලානේ කියමින් ඉන්නේ තාමත් ඉතිහාසෙ ඉඳලම. ඉතින් අර ඒ කියන්නේ ඒගොල්ලෝ බලහත්කාරය පොඩි තර්ජනයක් දාන්නේ. ඒගොල්ලෝ උඩට පොඩි බලයක් තියෙනවා වේට් එකක් තියෙනවා. ඒගොල්ලෝ කියන දේවල් වලට යම්කිසි වේට් එකක් තියෙනවා. ඒ වුණාට පවතින රජය මොකක් වුණත් ඒගොල්ලෝ හැප්පෙන්නේ එහෙමනේ. හොඳින් ගිහලා හේසියෙන් කතා කරන්නේ නැහැ. පොඩ්ඩක් ඔය ගිහලා මීටින් එකක් තියෙනවා. ඒක අසාර්ථක වුණා කියලා එළියට අවිල්ලා අර විතරමයි කෑ ගහන්නේ. අර විතරමයි ගහගන්න යන්නේ. දියව් දීපියව් අහෝසි කරපියව් ඔහොම තමයි කියන්නේ. දැන් මම අහන්නේ එහෙම දියව් කරපියව් අර එහෙම කියලා එහෙම සද්ද දැම්මයි කියලා ඒගොල්ලෝ දිනාගත්තු දෙයක් තියනවාද? ගොඩක් වෙලාවට මම හිතන්නේ 100ට මම හිතන්නේ 90%කට වැඩි 90%කට වැඩි ඒගොල්ලන්ගේ කරපු උද්ඝෝෂණය අරගල ෆේල්. ඒ දැන් ඒගොල්ලන්ට දිනා ගන්න බැරුණා. මොකද එහෙම සාමාන්‍ය අපි වුණා සාමාන්‍ය දැන් කෙනෙක් අපිට සද්දයක් දැම්මම අපි ගණන් ගන්නෑ නේ. අඩෝ දීපන් අඩෝ බලාගමු එහෙම අපි ගණන් ගන්නෑ. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක් වැදගත් විදියට ප්ලීස් කියලා වැදගත් විදියට අපි වෙන පොලයිට් විදියට කතා කරලා අපින් වැදගත් විදියට ඉල්ලීමක් කරාම අපි ඒක ගැන පොඩ්ඩක් සලකලා බලනවා නැත්නම් උදව්ව කරනවනේ. අපි වුණත් එහෙමනේ පුද්ගලිකව. එතකොට රජයක් බලයක් තියෙන රජයක් එහෙම අඩු දීපන් දීපියව කරපියව අහෝසි කරපියව කොට මොකද්ද පුද්ගලික මේ වෛද්‍ය විද්‍යාල අහෝසි කරපියව. එහෙම අහෝසි කරාද? එහෙම කරේ නැහැ. හරි. කියපු ගමන් එහෙම කරේ නැහැ. එහෙම බය වෙන්නේ නැහැ. විශේෂයෙන් බලේ ඉන්න ආණ්ඩුව බය වෙන්නේ නැහැ. ඒවත් නිකන් ඇත්තටම හරි ඒවා එක්ස්පයර්ඩ් හරි යල්පැන ගිය දේවල්. හැබැයි තාමත් ඒවා කරමින් ඉන්නවා. හරි. ඊළඟට දැන් මම ඊයේ දැක්කා. දැන් ඊයේ මම Facebook එකේ වීඩියෝ එකක් යනවා දැක්කා. දැන් ඔය මල් වාහනේ ගෙදරට පැනපු කට්ටිය විශේෂයෙන්ම ගෑනු ළමයි. හරිද? ගෑනු ළමයි මේ ඒගොල්ලෝ අර උයන තැන පොඩි තැනක පොඩි ඉඩක කට්ටිය උයනවා එළියේ. ගෑනු ළමයි අමුතු ඩාන්ස් දානවා නටනවා. එක ගෑනු ළමෙක් කියලා තව ගෑනු ළමෙක්ගේ පස්සට මෙහෙම කරලා එකක් ගහනවා. ඉතින් ඒවා වීඩියෝ කරලා ඒගොල්ලෝ දැන් පබ්ලිෂ් කරලා තිනවා. ඒක ඇත්තටම හරි අවුල් එහෙම දැක්කම. මිනිසුන්ට ලොකු පිළිකුලක් ඇති වෙනවා. රයිට්? එහෙම වෙනවා කියලා කියන්න අපි උදාහරණයක් කියන්න. ඒ කියන්නේ මේගොල්ලෝ මොනතරම් මොන අන්තරේ වුණත් මේ අලුත් කට්ටිය වුණා පරණ කට්ටිය වුණා මොනතරම් ඒගොල්ලෝ දැලි ගාගෙන තියනවාද මොනතරම් බ්ලැක් මාක්ස් දාන් තියනවාද කියන මම මේ උදාහරණයක් කියන්න. හරිද? දැන් මගේ මිත්‍රයෙක් ඉන්නවා හමුදාවේ හිටපු උසස් නිලධාරියෙක්. දැන් පෙන්ෂන් ගිල්ලා රිටයර් වෙලා ඉන්නේ. ඉතින් එයාට දුවෙක් ඉන්නවා ලොකු දුවෙක්. එයා කියනවා අපි දැන් දවසක් කතා කරද්දී ඕන කතා කරද්දී කිව්වා මම නම් කවදාවත් මගේ ළමයව කැම්පස් ආණ්ඩුවේ කැම්පස් වලට යවන්නේ නැහැ.
ඔය අන්තරය නම් මම කියලා ඉන්නවා බලපන් උන්ගේ මූණුල හැටි ආණ්ඩු කැම්පස් වල උන්ගේ හරි උන්ගේ රැවුල් වවාගෙන කොණ්ඩ කපලා නැහැ දත් මැදලා නැහැ මොකුද වගේ යක්කු වගේ ෂර්ට් උඩින් දාගෙන උඹ දැක්කම කන පැලෙන්න ගහන්න හිතනවනේ ඈ කරට දෙකක් ගහන්න හිතනවා ඒ වගේද බලපන් අර KDU එකේ ළමයි කොතලාල් ඩිෆෙන්ස් එකේ ළමයි කොණ්ඩේ කපලා රැවුල කපලා හරි ලස්සනයි ඒක මුකුත් පිකටින් කිරිලි පාර කෑ ගහලා ඉව දැඟිලි කෙල්ලේ නැහැ චණ්ඩි පාට දාන්න නැහැ ගියා ගෙනගත්තා තමන් වැඩේ කරගත්තා ඩිග්‍රිය ගත්තා ආව ගෙදර ආවා අර ප්‍රයිවට් කැම්පස් වල ළමයි බලපන් ඈ ඒ ළමයිනුත් එහෙමයි කිසි අවුලක් නැහැ ලස්සනට ඉගෙනගෙන වැඩේ කරගෙන ජොබ් එකකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය හදා ගන්නවා මුන්නේ ඔක්කොම කරන්නේ මුන් අවුරුදු ගණන් අවුරුදු 30 35 40 කම් මේකේ නාකේවි තමට උන්ට ළමයිනුත් ඉන්නවා ළමයින් අතරම් පිකටින් කරනවා කියලා ඒවා කියලා පොලිසියෙන් වතුර පාරවල් කරනවා ගඳුළු ගෑස් කරනවා මොකද්ද මේ ජීවිත මන්නම් මගල මම කවදාවත් යවන්නේ නැහැ ඕනම කතාවක් කිව්වා එතකොට ඕක තමයි මේ සමාජයේ බහුතරයකදී හරි සාතිසිය බහුතරයකගේ මතේ අන්තරය ගැන මේ සමාජයේ සාතිසිය බහුතරයකගේ මතේ ඔන්න ඕකයි ඒ කියන්නේ මිනිස්සු 10 දෙනෙක් අරගෙන සාමාන්‍ය දෙමව්පියෝ වැඩිහිටියෝ 10 දෙනෙක් අරන් අපි පොඩි සමීක්ෂණයක් කරලා ඇහුවොත් එහෙම ওই 10 දෙනාගෙන් 8ක් 9ක් කියන්නේ මොක තමයි මිනිස්සුන්ගේ ඒ අන්තරය ගැන තියෙන්නේ ඒ හොඳ පැහැදීමක් නෙමෙයි යන්තම් හරි හොඳ පැහැදීමක් ඇති වෙන්නේ අරගලේ කාලේ ඔය ගෝඨාභය රාජපක්ෂ ඔය ලොකු අරගලේදී ඒගොල්ලෝ ලොකු මේකක් දුන්නා ලොකු දායකත්වයක් දුන්නා ලොකු නායකත්වයක් දුන්නා ඒක අපි අමතක කරන්න හොඳ නැහැ ඒ අරහා අරගලේට ලොකු බරක් ලොකු වටිනාකමක් ලැබුණා ඒක ජයග්‍රහණයෙන් කෙලවර වුණා හැබැයි සමස්තයක් ඉදිරියට ගත්තොත් මේ ඉතිහාසයේ ඉඳලම ඒගොල්ලෝ දාන තියෙන බ්ලැක් මාක්ස් කළු ලකුණු තමයි ගාගෙන තියෙන්නේ ඒ මොකද මේ වැඩේ කරන විදිහ. එතකොට මේ වැඩේදී මේ මල්වාන ගෙදර සම්මන් සිද්ධියේදී ඒගොල්ලෝ කරපු විදිය මම දන්නේ නැහැ කාගේ ස්ක්‍රිප්ට් එකක්ද ඩ්‍රාමා එකක්ද අපි තාම දන්නේ නැහැ කොහොම හරි සිද්ධ වෙන විදිහ නම් හරිම විහිළුවක්. ඉතින් ඇත්තටම ඔය කියන අලුත් අන්තරේ කට්ටියට තිබ්බා. දැන් මේ ආණ්ඩුවේ පවතින රජයේ ඉන්න ඕන තරම් ඔය කැම්පස් වල මේ අන්තරේ බහැලා වැඩ කරපු කට්ටිය පිකටින් කරපු කට්ටිය ස්ට්‍රයික් කරපු කට්ටිය ඔය උද්ඝෝෂණ කරපු කට්ටිය ඕන තරම් ඉන්නවා. පොඩ්ඩක් ඒගොල්ලන් හම්බෙලා පොඩි අයිඩියා එකක් ගත්තා නම් ඒගොල්ලෝ ලෝක ලස්සන කරන හැටි කියලා දෙනවා. හැබැයි මේගොල්ලෝ දැන් මෙතනට ලක්පත් කරන් ඉන්නවා තමයි. මම දැක්කද අගමැතිතුමියක් දැන් හෙට දක්වා දේවුණාට සාකච්ඡාවක් දීලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ හරි විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම අන්තරේ කරන්න ඕනේ. ඔයට වඩා ලොකු දේවල් තියෙනවා ඒගොල්ලන්ගේ. මොකද ඒගොල්ලෝ අරගල කරන විදිහ, ඒගොල්ලෝ ඉල්ලීම් කරන විදිහ ලොකු බරක් ලොකු වේට් එකක් තියෙනවා. ඉතින් ඊට වඩා ලොකු දේවල් රටේ පාසල් ළමුන් වෙනුවෙන් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ළමුන් වෙන්න පුළුවන්, රටේ ආර්ථිකය අධ්‍යාපනය වෙනුවෙන් වෙන්න පුළුවන්, වෙනත් දේවල් සංස්කෘතිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ විශාල කාරණා, මහා පරිමාණ කාරණා සම්බන්ධයෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් අපි කියන පොටෙන්ෂල් එකක් තියෙන ලොකු කණ්ඩායමක්. හැබැයි මේගොල්ලෝ වැඩ කරන විදිය, උද්ඝෝෂණ කරන විදිය, ඉල්ලීම් කරන විදිය නිසා ඒගොල්ලෝ ලොකු හිලුවක් බවට පත් වෙලා ඒගොල්ලන්ට තියෙන බර ඒ වේට් එක ඒගොල්ලෝ විසින්ම නැති කර ගන්නවා. ඉතින් ඒක ඒ අරහා සමාජයේ ඒගොල්ලන්ට තියෙන මොකක් හරි පිළිගැනීමක් තියෙනවා නම් ඒකත් අඩු වෙලා මම හිතන්නේ නැතිලා ගිහිල්ලා ඒගොල්ලෝ ඇත්තටම චෝක් එකක් වෙනවා කියන එක තමයි අද මේ වීඩියෝ එකකින් අපිට කතා කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.